සුබ දවසක් ආයුබෝවන් කියලා ඔයාලා හැමෝම ගොඩක් ආදරයෙන් එකතු කරගන්නවා රමේෂ් ආලක්ෂානි vlog YouTube channel එකට. ඉතින් අද මම ඔයාලව එකතු කරගෙන යන්නේ මහමෙවුනා අනගාരിക ආසපුවේ පිහිටලා තියෙන යශෝදරා මහා සෑය බලන්න. ඉතින් ආදරයෙන් like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මෙන්න මේ ලස්සන ඇන්තෝරියම් මල් ටික අපි යශෝදරා පිළිම වහන්සේ ළඟින් තියලා පූජා කරලා වැන්දා. ඒ වගේම මේ ගමනට මමත් මගේ මහත්තයත් මගේ තාත්තත් මගේ චූටි දෝනිත් එකතු වුණා. ඉතින් මම බණ කතාවකට අහලා තියෙනවා පිරිමි කෙනෙකුට වඳින්නත් පින තියෙන්න ඕනි කියලා. ඉතින් තාත්තා ගෙදර ආපු දවසේ තාත්තවත් එකතු කරගෙන යන්න කියලා හිතිලා තමයි මේ දවසේ අපි ගිහිල්ලා තාත්තයි අපි කට්ටියත් එක්ක වැඳලා ආවේ. හරිම නිස්කලංක තැනක්, වඳින්න ආස හිතෙන තැනක්, ඒ වගේම නැවත නැවත යන්නත් හිතෙන තැනක්. ඉතින් ඔයාලටත් ආදරෙන් මතක් කරනවා ගිහිල්ලා වන්දනාමාන කරලා අප්‍රමාණ පින් රැස් කරගන්න කියලා. ඉතින් මම ගෙදරත් වන්දනාමාන කරනවා යශෝදරා තෙරණින් වහන්සේට. ඉතින් ඒ පින්තූරේ තමයි අර කලින්ම පෙන්නලා තිබ්බේ. මේ මගේ චූටි දෝනි යා දන්නේ නැනේ කොහෙටද වඳින්න ඕනි කියලා. ඉතින් එයා දකින්න හැම තැනටම වඳිනවා මෙන්න මේ විදියට. ඉතින් මං එතනින් මල් ගන්න තිබුණත් මල් එතනින් මං ගත්තේ නැහැ. ගෙදර මං අමාරුවෙන් හදාගන්න මල් තමයි අරගෙන ගියේ. වැඳලා ගිලම්පස සිසිල් පන් තියලා ගාථා ඔක්කොම ටික කියලා හිත නිස්කලංකව හිත නිදහස් කරගෙන ආවා ඉතින්. ඔයාලටත් ආදරෙන් මතක් කරනවා එතනට යන්න. ඇත්තටම හොඳ තැනක්. ගිහිල්ලා හිතේ තියෙන දේවල් ගොඩක් නිදහස් කරගන්න කියලා. ඉතින් මෙතන ඔයාලට යන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් යන්නේ කොහොමද කියලා කියන්නම්. ඔයාලට අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒක කමෙන්ට් කරන්න. මම යන විදිය ඔයාලට පැහැදිලි කරන්නම්. ඉතින් මෙතනදී වන්දනාමාන කරන්න මෙන්න මේ තියෙන පොත ඔයාලට ඕනනම් ගන්නත් පුළුවන්. නැත්නම් එතනින් කාර්යාලයට කතා කරා නම් එතන පොතක් තියෙනවා. ඒකෙන් වන්දනාමාන කරලා නැවත බාර දෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලට ආයමත් කියන්න තියෙන හරිම ලස්සන තැනක් ගිහින් එන්න ගොඩක් පින් රැස් කරගන්න පුළුවන් තැනක්. ඉතින් අපේ චූටි දෝනිත් ගොඩාක් ඇවිද්දා. යාටත් ඇවිදින්න පුළුවන් නිස්කලංක තැනක්. ඉතින් ගිහිල්ලා වන්දනාමාන කරන්න කියලා ගොඩක් ආදරයෙන් මතක් කරනවා. හැමෝටම සුබ දවසක්.